මම දිහා බලන්න හිටියානම් හිටියේ වර්තමානයේ දැන් 8ම ස්ථානාධිපති එවකට රුවන්වැලිසෑය මහා චෛත්‍ය රාජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාපු පල්ලේගම හේමරතන නායක හඳුරුවෝ මම පොල්ලත් පැලක ඉන්නකොට ගඩොලින් බැඳලා වහලේ ගහලා පොඩි කුටියක් හදලා දුන්නේ උන්වහන්සේ මා රෝගාතුර වෙච්ච වෙලාවේ මාව කොළඹ ගෙනිහිල්ලා මාගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් අරගෙන උඹට ලෙඩක් නෑ මල්ලි බය නැතුව ඉඳපන් කියලා කිව්වේ වර්තමාන රුවන්වැලිසෑය වැඩ ඉන්න ඊතල වැටුණුවේ ඥානතිලක නායක හාමුදුරුවෝ උන්වහන්සේලා දෙනම වහන්සේ මාගේ අධ්‍යාපන ජීවිතයටත් පැවිදි ජීවිතයටත් මුල් වකවානුවේ බොහෝ උපකාර කළා උන්වහන්සේලා දෙනම වහන්සේගේ ඒ දිරියෙන් මට උදව් කළා අපේ පුංචි මාමා අදන පොඩි මාමා වියදම් කළා ගොඩක් හෙට්ටියාවේ කවිසේ නයියා හරක් හැදුවේ වැඩිපුරම වියදම් කළේ හෙට්ටියාවේ සේනයියා අක්කණ්ඩිට හොරෙන් මීගොම් වස්සෙක් විකුණලා වැව් පිටියෙන් මට රුපියල් 50,000ක් ගෙන දුන්නා උපාධියට අවශ්‍ය විභාගය කරගන්න සේනයියත් අද නෑ නමුත් මගේ අපවත් වෙච්ච ගුරු හාමුදුරුවෝ කියපු වැදගත් කියමනකට අනුව උන්වහන්සේ දැකපු ලෝකේ මා නිර්මාණය කළා ඒ අයගේ දායකත්වයෙන් මම මහාන වෙලා ගල්කෙරියාගම දානයකට ගියපු වෙලාවේ හාමුදුරුවෝ 19ක් හිටියා මං 10 වෙනියට තමයි වැඩියේ අනිත් 9 දෙනා වහන්සේගෙම පා හොදලා වන්දනා කරලා දානශාලාවට ගත්තා මම අයියරකට වතුර බෙස්සම කානුවට අහලා නැගිටලා ගියා ඒක අපේ හඳුරෝ දැක්කා අපේ හඳුරෝ පන්සලට ඇවිල්ලා මට කිව්වා කනගාටු වෙන්න එපා පුතේ ඔක පාඩමකට ගනි නොවන්දිනා උන් වන්දිනකම් දන් නොදෙනේ උන් දන් දෙනකම් වඩම්මන් නැති උන් උත්සාහගෙන යනකම් උඹ සිවුර දැලිගා ගන්න නැතුව ඉගෙන ගනින් කිව්වා මම ඒ කාර්ය භාරය මගේ ගුරු හිමියන්ගේ නාමයෙන් මට දිරිය දුන්න ගිහි පැවිදි පිනතියන්ගේ නාමයෙන් මං අධිෂ්ඨ කරලා තියෙනවා කියලා මට පේනවා මේ පහළ මළුවට ගිහිල්ලා ආපහු බැලුවොත් ජනාධිපතිතුමනි මං රාජමහා විහාරයක් හදපු රජෙක් වගේ මට දැනෙනවා පලාගල ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ රාජමහා විහාර තියෙනවා රාජමහා විහාරවල ආලෝකය මදි එළිය මදි හැබැයි මං එළිය තියෙන ආලෝකමත් අභිනව රාජමහා විහාරයක් නිර්මාණය කළා කියලා මං සතුටු වෙනවා ඒ සතුට බෙදා ගන්න අද ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර මොණරාගල බුත්තල මාතර ගාල්ල
කොළඹ ඒ වගේම පුත්තලම ආදී ප්‍රදේශයක් මා අවටම කුරුණෑගල මාතලේ මධ්‍යම පළාත වයඹ පළාත උතුරු මැද පළාත වැඩිපුර නියෝජනය කළත් අනිත් හැම දිස්ත්‍රික්කයකින්ම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඉන්නවා. මා පාපු ප්‍රාතිහාර්යයක් නෙවෙයි. ලෝතර තථාගතමහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මට පුළුවන් ප්‍රමාණය මන් දේශනා කරන්න යෙදුණා. මගේ අවබෝධයේ ප්‍රමාණයෙන් මා වන්නේ එකෙක් නිසා මා කී භාෂාව තේරිච්ච ඇත්තෝ තමයි මෙතන ඉන්නේ. මේ සියලුම නිර්මාණයන් කරන්න කෝටි 20-30 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒවා මම රැකියාවක් කරලා හොයාගත්ත ඒවා නෙමෙයි. ඒවා මම බණ කියන්නේ ගියාම පූජා කරන ධර්ම පූජාවට දාපු 750 රුපියල් 5000 එක්කාසු කරපු සල්ලි මේ ධාතු මන්දිරයත් මෛත්‍රී බෝසත් පිළිරුවත් නිර්මාණය කරන්න මම අතන වෙලාවේ මුල්ගල් තියද්දි මම කිව්වා කෝටි 6ක් විතර යයි වගේ කියලා. අපේ දනුස්ක පුතා මගේ සහෝදරයෙක් මම පුතා කියලා කියන්නේ ඒ ගෑන්ටයි මිනිහටයි දෙන්නටම දුවයි පුතා කියලා මම ආදරෙන් කියන්නේ. දනුස් පුතා මට කිව්වා බෑ අපේ හඳුන්නේ කෝටි 10කට වැඩි උමනාවෙන් බර වැඩක් කියලා. මට කෝටියක් දීලා තියෙනවා ආපු ගියපු අය. අනිත් අය උනා නම් ඒ කෝටි 9ම මම ලංකාව වටේම බල කියලා මම කොන්ද කැඩලා තිබුණත් මම තවම කෙලින් හිටගෙන ඒ ධර්ම දේශනා කරලා හම්බෙච්ච සල්ලි මම එක දවසක් බණකට ගිහිල්ලා කිව්වා ඔයාලට හිතෙනවද කොහොමද මේ කෝටි 6 මට කියලා. ගල්ගෙඩියක් පෙරලා නිදානයක් ගත්තා වගේ පේනවද කියලා මම ඇහුවා. ඒ පාදඩකම් බලුකම් මගේ පැවිදි ජීවිතේ මම කරලා නෑ. එක මිනිහෙකුට රිදවලා 750ක්වත් අරන්නේ නෑ. මිනිස්සු රවට්ටලා අරන්නේ නෑ. හැබැයි මගේ නම විකුණලා මේ මෑතකදී කොරියාවේ කාලකන්ණියෝ වගේ සල්ලි එක්කව කරලා තිබ්බා. ලංකාවේ 3-4 දෙනෙක් සල්ලි එක්කව කරලා තිබ්බා. එකෙක් දෙන්නේ මම පොලිසියට අල්ලලා දුන්නා. නමුත් ලංකාවේ ශ්‍රී ලංකාවේ පොලිසිය නිසා එකෙන් ඇති වැඩක් නැහැ. ජනාධිපතිතුමනි මම මේ මූණ බලාගෙනම කියන්නේ නීති පොතක් තියෙනවා ලංකාවේ. එකෙන් ඇති වැඩක් නැහැ. නීති පොත ක්‍රියාත්මක වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේම අහිංසකයාට. සල්ලි තියෙන බලය තියෙන පුම්බාගෙන ඉන්න වටේ ඉන්නවා. හැබැයි අහිංසකයා වටේ නැහැ. මම දැක්ක දැන් බලාගෙන හිටියේ ඔබතුමා එනකොට මේ සියලුම ආරක්ෂකයෝ ඔබතුමා පස්සෙන් දුවගෙන එනවා. ඔවුන්ගේ කාර්යභාරය වෙන්න ඇති. හැබැයි අර දවස්වල කැලේ හැංගිලා හිටියේ. කැලේ හැංගිලා හිටියේ මන් දන්නවා. අයියා මරනවා හැට බෙවුනා. නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්ච ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේ ජනාධිපතිකම අවුරුදු 5ක් තිබ්බත් කමන්නේ මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා මේ මිනිස්සුන්ට මේ ඉන්න පොඩි උන් එකෙක්වත් දන්නේ නැහැ ලංකාව ගැන. මේ මහයුන් හිටියට උමුලා වෙලා ඉන්නේ. ඔක්කොම මොඩේ කිව්වට කමන්නේ.
මේ සියලු දෙනා මොඩේ ඉන්නේ. මොකෙක් හරි මොකක් හරි පෙන්නපු ගම ඒකට රැවටෙන එක එක අපස්සේ දුවන දේවාල ගානේ කෝවිල් ගානේ වැඳ වැටි දන නමස්කාර කරන දෙපැයින් නැගිටින්න දන්නේ නැති කුසීත දීන පරාජිත අනුන්ගේ මතින් කාලා ජීවත් වෙන්න මහන්සි ගන්න පෞජාතියක් ඉන්නේ. මන් දන්නවා ඔබතුමාට මේ සැරේ 150 ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඔබතුමාගේ පක්ෂයට ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ උන්ට නිකන් කන්න දෙන්නේ නැති එක පළවෙනි එක. දෙන්න හොඳ නැහැ තමයි. නිකන් කන්න දෙන්න හොඳ නැහැ. මම නම් කැමතිම නැහැ අසසුම එක්කුටවත් දෙනවට. අසසුම ඕනේ. මං අද තක්කාලි වික්ක රුපියල් 80000ක. ගිය මුරේ තක්කාලි තිබ්බා 1,50,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 1,30,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 80000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 10000ක. කොල්ල කල්ලා විකුණලා මට සල්ලි ගෙනත් දුන්නා. තවත් තියෙනවා ලක්ෂ ගානක තක්කාලි ඉනි 2000 හිටෙව්වේ මම. කැකිරි හිටෙව්වා කැකිරි වලින් ලක්ෂ 5ක් තිබ්බා. බඩිරු හිටෙව්වා බඩිරු වලින් ලක්ෂ 2කමාරක් තිබ්බා. පිපින්ජා හිටෙව්වා ඒක මන් දන්නේ නැතුව හිටෙව්වේ අලුතෙන්ම මං ඒ භෝගය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් මට පාඩුනේ නැහැ. මං පිපින්ජා කෑල්ල ඇතෑරියා. අපේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතුමා ඉන්නවා. වසන්ත සමරසිංහ ඇමතුමා මම නිතරම පුන කියනවා ලංකාවේ නිෂ්පාදනයන්ට වටිනාකමක් දෙන්න ඒවා ආරක්ෂා කරන්න මේ අහිංසක මිනිස්සු කඩාගෙන ගිහිලා අලියන්ට කන්න දෙන්න හලන්ට කන්න දෙන්න නෙමෙයි මේවා ඇදුවේ. ඒ හින්දා ඒවට සහායක් දෙන්න ලංකාවේ මොනවත් රට යවා ගන්න මගක් නැතුව මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ ලංකාව විතර පොසත් රටක් ලෝකේ නෑ. මම ලෝකේ වටේ යනකොට බැලුවා කම්කුණ්ඩෝ වාගේ කබල්ලෑයෝ වාගේ වකුඩු වෙච්ච මිනිස්සු ඉන්න රටවල් තියෙන මහත්තයා මාස 8ක් අවුරුද්දේ මාස 8ක් මම වකුඩු වෙලා ඉන්නේ. කෝට් පොරවාගෙන බෙල්ලේ ඉඳලා දෙපතුලට යනකම් වෙලාගෙන ඉරක් දකින්න නෑ හඳක් දකින්න නෑ තාරකාවක් දකින්න නෑ අයිස් කුට්ටි ගොඩේ ඒකෙන් අත මිදෙනකොටම එවුන්ට පායලා ගිනි ගන්නවා. මා පව්කාර ලෝකයක් ඒක. රට ගිහිල්ලා ඉවරලා දවස් දෙකක් තුනක් යනකොට ඉගිල්ලිලා ලංකාවට එන්න හිතනවා. කුඹුක් ගහකට මැරුණත් කමන්නේ කියලා හිතෙනවා. ඒ තරම් වාසනාවන්ත පිම්බිමේ මේකලාට කන්න බැරි නම් මොකටද මේ ජීවිතේ? ඒ ජීවිතෙන් වැඩක් නැහැ. දැන් මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ රට ජීවත් කරවන්න පහසු ක්‍රම තියෙනවා. ඒවට සහාය ඇතිව විවිධ කර්මාන්ත ඔස්සේ මේක ගොඩනගන්න ඔවුන්ගේ සහාය දෙන්න පුළුවන් කියලා රජයට ජනාධිපතිතුමනි සුදුසු තෝරන්න මේ රටට උදව් කරන්න කැමති අය සහභාගී කරවා ගන්න නව ව්‍යාපෘති නව සම්වර්ධන සැලසුම් මේක කුසිකාර්මික රටක්. මේකේ අඩි 20ක් 25ක් රතුදු මුරුපත් තියෙන්නේ. මහවැලි කැලණි කළු වලවේ මහා ගංගා ගලනවා සිරිපාදේ ඉඳලා බුදු සිරිපා සිඹිමේ. ඒ ගලන දියැලි ඔක්කොම මේ වැව් බැඳි රාජ්‍යයේ 3600ක් පමණ මහ වැව් කුඩා වැව් කුළු වැව් බඳවලා මේක නිර්මාණය කළා. අනුබුදු මිහිඳුන් මහරහතන් වහන්සේ ඒකට කර්මාන්තයන් 64ක් 18 කට්ටුවක මිනිස්සු ගෙනල්ලා නිර්මාණය කළා. ඒ නිර්මිත ශ්‍රී ලංකාවේ කන්ද නැහැ කියනවා නම් අඳින්න නැහැ කියනවා නම් ජීවත් වෙන්න විදියක් නැහැ කියනවා නම් ඒක පාපයක්. ඒක කරුමයක්. ඒක සාපයක්. ඒක කම්මැලියාගේ න්‍යායක්. ඒකේ යැලෙන්නේ නැතුව මේක ගොඩනගන්න මාන්සි ගන්න. ගොඩනගන්න හදනකොට ඒකට දිරිය දෙන්න. උදව් කරන්න. කඩා කප්පල් කරන්න. කකුලෙන් අදින්න. විනාශ කරන්න හදන්නේ නැතුව නිදහසේ රටේ ජනාධිපතිටවත් පාරේ යන්න බැරි නම් මොකටද ඒ ලංකාව? මොකක්ද ඒකේ තියෙන දියුණුව? ඒකෙන් ඇති වැඩක් නැහැ. අපි වාගේ මිනිහෙක් මරලා විදික්කොත් එහෙම ගාලකට 7 මාසයකට පස්සේ අටසැකිල්ල හම්බෙයි. ජනාධිපතිතුමා නම් ඔය කොහේ හරි මොකෙක් හරි තලන්න හැදුවොත් වටේ ඉන්න ආරක්ෂකයෝ ඉන්න ඉඳා වෙච්ච දේ ඒ වෙලාවට දැනගත්ත හැකි. හැබැයි අපි වාගේ එකෙක්ව තල්ලා විදික්කොත් එහෙම අටසැකිල්ල හොයා ගන්නවත් නැති තරම්
එහෙම වෙච්ච යටසැකිලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒව හොයයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. හැබැයි ජනාධිපතිතුමා ඒවා හෙව්වේ නැත්තම් පූජාසනයේ ඔබ ඉඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට වෙයි නැගිටින්නේ පූජාසනයේ ඔබ ඉඳුවා මෙව් වැටෙන්න වලක් නැතුව අන්තිම වලට වැටුණාට පස්සේ හරි ඔබතුමාගේ වටිනාකම දැකලා පක්ෂේ වටිනාකම දැකලා ඔබතුමා රජකම දීලා තියෙනවා ඒ රජකම බාරගත්තා සේම රාජකීයත්වයේ ඒ කටයුතු ටිකත් මනාව සිද්ධ කළා මේ ලංකාවට ලස්සන ශ්‍රී ලංකාවක ස්වයංපෝෂිත මිනිස්සු සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු මතු පරම්පරාවට කාටවත් අතපාන්නේ නැති මිනිස්සු జాතියක් කරන්න පුළුවන් නම් හොඳයි කියන්න ಜಾති ගොඩාක් මගේ හිතේ මං කොරියාවට ගියාට පස්සේ වයස 92 අප්පච්චි කෙනෙක් ඒ අප්පච්චිත් එක්ක කතා කරද්දි මට කිව්වා අපේ රටේ වුණු සාල්ලු අරන් ගියේ සල්ලි නැතුව කැඩිච්ච සහල් අරන් ගිහිල්ලා නිවිති කොළ වාගේ කොළ జాතියක් තියෙනවා මේ කොළ වලින් අපි කැඳ හදනවා හාල් වුණු සාල් මිටක් අරකට දාලා මුට්ටියට අර කොළ ගොඩක් දාලා හැලියක් කාල් ගාලා හදා ගන්නවා ඒ කැඳ එක බීලා මුළු දවසම මේ කැඳ එකෙන් ජීවිතේ ගෙවුවා. ඒගොල්ලෝ මිනිස්සයා කිව්වා එහෙම රටේ බලන්නකෝ ලංකාවේ මිනිස්සු ඇවිල්ලා අපේ රටේ හිඟා කනවනේ. අපේ රටේ කුලී වැඩ කරනවනේ. මේක කොහේ හරි වැරදිලා තියෙනවා. වයස අවුරුදු 92යි. ඒ උන්ට තේරිච්ච එක මෙවුන්ට තේරුන්නේ නැහැ. වයස අවුරුදු 92 කොරියාවේ හිටපු මිනිහට තේරිච්ච එක අපේ රටේ හිටපු උන්ට තේරුන්නේ නැහැ. ජනපතිවරු, මැතිවරු, ඇමතිවරු, රටවැසියෝ, හාමුදුරුවරු ඔව් මට පුදුම වේදනාවක් තියෙනවා. මේ රට හදන්න පුළුවන් જાතියනේ. හාමුදුරුවරු හැල මේ රට හදන්න වෙන කවුරුත් නැහැ. මිහිඳු හාමුදුරුවන්ගේ පුත්තු ලෝතර බුදුරජාණන් වහන්සේගේ පුත්තු බුදු පුතුන් හැර මේ රටේ සෞභාග්‍ය නිර්මාණය කරපු මේ රට පූජනීය කරපු මේ රට රැකගත්ත වෙන જાතියක් නැහැ. උන්වහන්සේලාගේ ආශිර්වාදය නැතුව මේක ගෙනියන්න බෑ. ජනාධිපතිතුමා මේ රට කෑවේ මෙන්න මේ ටික. මේක කියලා ඉවරයි පිළිගනි. එක අපේ නායක හම්නි සමාව අවසරයි. මේ ඇත්තම කියන්නේ. එක හාමුදුරුවරු දෙක පාලකයෝ තුන රාජ්‍ය සේවකයෝ හතර මෙවුන් මේ ඉන්නේ අටවාගෙන මාධ්‍යවේදියෝ පහ ඔය කොක්කඩ නගා hina වෙච්චි ලංකාවේ ගෑනු මේ කණ්ඩායම් පහ තමයි ලංකාව කෑවනම් කෑවේ. හේතුව මේ කණ්ඩායම් පහ කෙලින් හිටියා නම් අය රටක් හදන්න එච්චර අමාරු නෑ. කුසේ උපන්න දරු පැටියා මේ ලෝකෙවත් දැකලා නැති එකාගේ ඉඳලා හදන්න අයිතිය තියෙන අම්මට. ඒ අම්මට අයිතිය තියෙන්නේ. ඒක රටේ කවුරුත් දැකලා නැහැ. දැක්කේ අම්මා විතරයි. ඒ අම්මාගේ මිනිහාවත් ඒක දැකලා නැහැ. හැබැයි අම්මා කුස පිරිමැදමින් ඒක හුරතල් කරමින් 9 මාසයක් කුසේ ඇතිදැඩි කරලා 9 මාසයකුත් දවස් ගානක් තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා ඇගේ කිරි ලේ කිරි කරලා දීලා මේ ලෝකේ මුල්ම පුබ්බාචාරිය උතුම්ම ගුරුවරියය නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා රකින්න ඉන්නවා නම් දේවතාවෙක් ළමයාව ඒ අම්මා ගෙදර බුදුන් අම්මා නිවන් යවන්න මේ ලෝකේ යමෙක් ඉන්නවා නම් යම් දරුවෙක්ව ඒ අම්මා
මෙච්චර වටිනාකමක් Tamanට ලබා දීපු ලෞතර තථාගත සංස්කෘතියේ අම්මාට පිස්සු වගේ. ලංකාවේ ගෑනු අයට පිස්සු වගේ. උඹලා හිටියට උජාරුවට මන් දන්නවා වගේ. මන් දන්නවා වගේ. මේ අලුත් පහේ ගෑනුණා. ජනාධිපතිතුමනේ අධ්‍යාපනයක් කියලා එකක් තියෙන එක ඒක මහා වල් වැදිච්ච එකක් නේ. ගෑණි ඉස්කෝලේ යන්නේ. අම්මා ඉස්කෝලේ යන්නේ. තාත්තා ඉස්කෝලේ යන්නේ. අර කහල්ලේ ඉන්නවා කොල්ලෙක් එකක් කිරි අරන් ජීවත් වෙන්නේ. මං ඒකට 21000ක කිරිහරක් අරන් දුන්නා. 1,85,00,000ක කිරිහරක් අරන් දීලා තියෙනවා ජනාධිපතිතුමා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට මං කිරි උගුරක් බිව්වේ නැහැ. සහතිකට කිරි උගුරක් බීලා නැහැ. උන්ගෙන් ටොපියක් මං කාලත් නැහැ. දුප්පත්මය උඹලලා කිරිහරක් 1,85,00,000ක පොතේ දාගත්තා නම් මටත් ඒක තියාගෙන ජීවත් වෙන්න තිබුණා. මගේ අම්මට දෙන්න තිබුණා. මගේ ඥාතීන්ට දෙන්න තිබුණා. නෑ මං එහෙම කරේ නෑ. හත්මුතු පරම්පරාව කිව්වත් ගෑවිච්ච නෑ කොමක් නැති. මේ අහිංසක මිනිසුන්ට දුන්නේ නැගිටින්න කියලා. හැබැයි ඒ කොල්ලා උදේ පාන්දර කිරි ටික ගන්න යන්න ඒකට වෙලාවක් නෑ. හරකුන්ට තනකොළ කපන්න වෙලාවක් නෑ. ඌට කුලියකට යන්න වෙලාවක් නෑ. ඇයි ඉස්කෝලේ සතියකට දෙපාරක් එක අතු ගන්න යන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ ජනාධිපතිතුමාට මතකද මන් දන්නේ අපිනේ අතු ගෑවේ. අපි රොඩු ඇද්දේ. අපි කළු ලෑල්ල කළු කෙරුවේ. අපි ඩෙස් එක හදාගත්තේ. අපි වැට ගැහුවේ. ඒ ඔක්කොම කෙරුවේ අපි. නමුත් දැන් අම්මයි තාත්තයි බින්න බැස්සේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නේ නැහැ. විදුහල්පතිට නිින්ද යන්නේ. මොන අධ්‍යාපන මනෝවිද්‍යාඥයද මන් දන්නේ මේ කාලකන්ණි ක්‍රමවේදය හදලා ඉගෙන ගත්ත එක. අපේ කාලේ ඉස්කෝලේ යනකොට සිගරට් එකක් බිව්වා කියලා ආරංචියක් වුණොත් ඒක ලෝක නින්දාවක් සියදි විනාසා ගන්න. දැන් කසිප්පු, ගංජා, කුඩු, තූල්, අයිස්, මරිජුවානා, හෙරොයින් එව්ව බීලා ආවේ නැත්තම් නිකන් අඩුවක් පාගේ. ඒ මට්ටමට හැදිලා. මගේ මල්ලිය ආවිලා ඉන්නවා බන්ධනාගාර අධිකාරී කොල්ලගේ එකේ ඉන්නවා කිව්වත් 2000 ගාන. දියුණු ලංකාවකට මහතේ එව්ව පුරවන්නේ පුනරුත්ථාපන කඳවුරු බන්ධනාගාර. අපි ජූටි කාලේ මෙව්වා පිළිලා තිබ්බේ නෑනේ. මෙව්වා තිබ්බේ නෑ. 20000ක් හිටපු බන්ධනාගාර රැඳවියෝ දැන් 95000ක් විතර ඉන්නවා. මේකද ලංකාව? කොයිද හඳුන්නේ අපි බණ කියලා තියෙන්නේ? කාටද බණ කියලා තියෙන්නේ? කවුද බණ අහලා තියෙන්නේ? කෝ හැදිච්ච જાතිය? හැදිලා නැහැ. අග්‍රාමාත්‍යතුමිය ඉන්නවා. උන්දාලත් එක්කන් එයි කියලා මම බලන්න හිටියේ. අධ්‍යාපන ඇමති එවුන්දා. එවුන්දාට කියන්න කියලා හිතාන හිටියේ. නමුත් හම්බෙච්ච වෙලාවක් කියන්න. මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ. ඒ හින්දා ඔය අධ්‍යාපන ලේකම්වරු අදාළ බලධාරීන් සියලු දෙනාම දැනුවත් කරලා අම්මව කැන්දන එක නවත්තන්න කියන්නේ. ළමයා ගෙනිහිලා ඉස්කෝලෙන් තිබ්බා. ඒගොල්ලෝ ඇරෙනකන් හිටියා ගේට්ටුව ගාව ටියුෂන් එකෙන් තිබ්බා. රවුම් 3ක් ගිහිලා එනකොට අම්මට මිනිහට අමතක වෙනවා. ඊට පස්සේ කොල්ලට අම්මත් නැහැ. අර මිනිහට ගෑනිත් නැහැ. ඒකේ අලුත් ඉස්කෝලේක ගිහිල්ලා අලුත් එකක් හදාගත්තා. අලුත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ මෙව්ව අනන්තයි. ඒ විනාශකාරී ලෝකයේ ඇතුලේ රිංගන්නේ නැතුව මනා සිහියෙන් යුක්තව මේ ලංකාව ගොඩනගන්න. අමතුමනි ඔබතුමාගේ කාර්යභාරය මනාව මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළොත් මේ මිනිස්සු අහිංසක මාත්‍යා කියන්නේ මං හැමදාම බණට ගිහිල්ලා ආවිලා පැලට යන්නේ. ඔව් මිනිස්සු බයිනවා මං දන්නවා. මිනිස්සු මං දකින්නකොට වඳිනවා පුදනවා ඒක මං දන්නවා. හැබැයි මට බයිනවා මගේ තණ්හාවලු ආසාවලු හැබැයි උන්ගේක මාන පැත්ත. මම අක්කර 5ක් සල්ලි වලට ගත්තා. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වුණා. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වෙලා මංගාවට එව්වා මුළු දායක සභාවම පන්සලක් හදන්න කියලා. මං කිව්වා පසික් කාඩු වල හාමුදුරනේ මට ගැලපෙන්නේ නැහැ. ඔබ වහන්සේ දිහා බලන්න
මෙන්න මේවා මං කරලා නැහැ ඔබ වහන්සේ කරලාද නැද්ද කියලා බලන්න කිව්වා. මෙන්න ඔබ වහන්සේගේ නායකකම ඔබ වහන්සේට මගේ නායකකමක් තියනවා නේද? මට පදවි තානාන්තර ඕනේ නැහැ. මම මිනිස්සෙක් හැටියට මේ ශාසනයට කරන්න තියනවා නම් යමක් හිඟා කාලා හරි එක කරනවා. මගේ දෑත දෙපය වැරවීරියෙන් ගහක් කොලක් හදලා හරි ඒකෙන් එන අස්වැන්නෙන් හරි මං කරනවා. ඒ හින්දා මං ගොවිතැන් කරන්න අක්කර 5ක් ගත්තා මිසක් ඔබ වහන්සේගේ වැටමායි මේ හාඳුන්නේ පන්සලක් හදන්න මං නිවට බලු වැඩ කරන සංඝයා වහන්සේ කෙනෙක් නෙවෙයි කිව්වම. චිරාත් කාලයක් ආයුබෝවන්න බැරි වුණත් උන්වහන්සේ ගැන දකින්න ඇති. ඊට පස්සේ මං ගියා දායකයොත් ඇවිල්ලා ගියාට පස්සේ උඹ මට බැන්නලු කියන්නේ. මං කිව්වා බැන්න නෙමෙයි හඳුන්නේ ඇත්ත කිව්වේ කියලා. බැන්න නෙමෙයි ඇත්ත කිව්වේ. මං කියපු එකක හරි බොරුවක් තියෙනවා නම් මට කියන්න කිව්වා. අවසානයේ මම කතාව අහගෙන ඉඳලා කිව්වා චූටි වුණත් උඹ කියන්නේ ඇත්ත පුතා. මං හිතනවා ගොඩක් එහෙම ඉන්න කියලා කිව්වා. නමුත් උන්වහන්සේ එහෙම හිටියේ නැහැ. ඒ අවාසනාව තිබුණා. ඒ හින්දා බොරුවට අහගෙන ඉඳලා වැඩේ නොකර අතාරින්න එපා. ඇමතුමාගේ කාර්යභාරය ඇතුලේ මේ රටේ නිෂ්පාදන වලට වටිනාකමක් දෙන්න. ජනාධිපතිතුමා මන් දන්නවා මං කතාවන් අහගෙන ඉන්නවා. මම ජීවිතය අධ්‍යයනය කරනවා. ඔබතුමාට උවමනාවක් තියෙන බව පේනවා. ඇත්තටම මේක හදලා තියන්න. ගෑණියෙකුටවත් ළමයින්ටවත් නෑ පරම්පරාවේකටවත් අදත් එකෙක් ඇවිල්ලා කිව්වා මා ඥාතියෙක් තමයි. මට නම් මොනවත් නෑ අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. මම කිව්වා මොනවද කිට්ටු වෙන්නේ ඉතින්? ඈ? යකෝ මං ගෙදර ගියේ නෑ. මගේ ගෙදර ගියා නෑ අවුරුදු 24ක්. අර මස්සිනා මැරිලා අවුරුදු 24කින් ගෙදර ගියේ කිව්වම. තාත්තා මැරිලා දානේ ඉවර වුණාට පස්සේ තමයි මස්සිනා මැරිලා ගෙදර ගියේ මං. ඒත් ඒක මැරිච්ච ඉඳලා නැත්තම යන්නේ. මට තාමයි ඉන්නවා. සහෝදරයෝ 9ක් ඉන්නවා. මාත් රින්ගන්නේ නැහැ කිව්වා. ඒ මිනිහට ඒ කරන වැඩේ කරන්න දීලා තෝක නෑකම තෝ තියාගන්න. ඒක ඇති කිව්වා. ඕනෑවට වඩා ගන්න ඕනේ නෑ තමයි. නෑයෝ වේයෝ මීයෝ තමයි කෑවේ. වටේ ඉඳගෙන. ඒක යන ඉතිහාසය කියන්න ඕනේ නෑනේ. ලේකෝප වෙනවානේ. දුක හිතෙනවානේ. ඒ හින්දා පින්වත් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේලාගේ මේ ශාසනික ජීවිතයේ ඔබ වහන්සේලාට කරන්න පුළුවන් ශාසන කැපකිරීම කරන්න. වර්තමාන ශාසනයේ කෝ හාමුදුරුවෝ මේ අවුරුද්දේ අපේ හාමුදුරනේ අප්‍රේල් මාසේ වෙනකොට 1000 ගාණක් සිවුරු වෙලා ගිහිල්ලා. මේ අවුරුද්දේ ඈ 4 වෙනි මාසේ වෙනකොට 1000 ගාණක් ගිහිල්ලා. පොලිමේ ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු එකේ සහතික ගන්න ඇවිල්ලා උපවැදි වීම. පිරිවෙන තියාගෙන මොකද කරන්නේ? පිරිවෙන. හාමුදුරුවෝ හදන්න නැත්තම් පිරිවෙනින් වැඩක් නැහැනේ. හාමුදුරුවෝ හදන්න නැත්තම් පන්සලෙන් වැඩක් නැහැ. අර එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ රජරට වන්නේ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ තඳුරනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් උදේ මිදුල් අතු ගන්නවා. හාමුදුරුවෝ පුදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මල් කඩනවා. බුදු වඳින්න. හාමුදුරුවෝ බුදී උපාසකම්මලා දානෙ ගෙනාපුවාම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දානෙ අරිනවා. හාමුදුරුවෝ බුදී බුද්ධ පූජාව අරිනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්. හාමුදුරුවෝ බුදී බලාන හිටියා. හාමුදුරුවෝ නෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බුද්ධ පූජාව තිබ්බා. මිනිස්සු වෙයවුවා. මට කියන්නකෝ හාමුදුරුවෝ කවුද කියලා? ඈ අර ආණ්ඩුවේ පඩි අරගෙන පන්සලේ මුරට දාලා ඉන්න මේකද හාමුදුරුවෝ අරකද? එහෙම සාසනික බත් කන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. අපායේ යනවා. මේ මිනිස්සු ගිනි සූකුළු අවුවේ මං අවුවේ ඉන්නේ හින්දා මට දැනෙනවානේ. ගිනි සූකුළු අවුවේ දුක් ඉඳලා ගත්තු අස්වැන්නේ අග්‍රභාගයෙන්ම පිළියෙල කරපු දානේ ඉසේ තියාගෙන ඇවිල්ලා පසඟ තියලා වන්දනා කරන්නේ. අර අලියාගේ කොටියාගේ වගවලසාගේ මැද්දේ හේනේ කුඹුරේ පැල් රැකපු මිනිහාට හාඳුරුනේ ගෑණි ජීවිතේ ඔය ඉන්න එක ගෑණියෙක්වත් මිනිහට බත් එකක් දීලා තියනවාද කියලා අහන්නකෝ වැඳලා.
ඒකගේ දැරීමේ කන්නේ. ඒකගේ දැරීමේ කන උඹලා එක දවසක් මිනිහට මගේ වල්ලබයා කියලාවත් අත් දෙක එකතු කරලා වැඳලා නැති මේ ගෑණි පස්සඟ තියලා වැඳලා අර කහම්බ කරපු එක පූජා කරන එක කාලා කොහෙද යන්නේ? යන්නේ නිරේට. ඒ නිසයි මේ උතුම් මරහත් දජේ බලය මේ ලෝකයට පෙන්වන්නට ලෞතර බුදුහාමුදුරුවන්ගේ උතුම් ශ්‍රී නාමයට මේ ලෝකේ විශ්ව ශක්තිය වූ සදාතනික ඇත්ත වූ ශ්‍රී සද්ධර්මයට ආර්ය කුල සරියුත් මුගලන් පරම්පරානුඥාත ඒ උතුම් ආර්ය කුල මහා සංඝ පරපුරට ගරු කරමින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඔස්සේ ජීවිතය නිර්මාණය කරන්න. එතකොට අපේ කාර්යය කළා කියලා සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. අපිට මේ වැටුණු තැන නැවත ගොඩ නගලා වැටුණු ශ්‍රී ලංකාවක් නේ තියෙන්නේ. ඒ වැටුණු ශ්‍රී ලංකාව නැවත නගා සිටුවලා බිඳිච්ච ශ්‍රී ලංකාවක් තියෙන්නේ කෑලි වලට බිඳිලා. ඔව්. ශාසනයේ කෑලි සමාජයේ කෑලි දේශපාලනයේ කෑලි රාජ්‍ය සේවයේ කෑලි එක රාජ්‍ය සේවා ස්ථානයක් ගත්තත් කෑලිනේ. ඒකනේ මේක එකතු කරන්න බැරි. එහෙනම් ඒකාබද්ධ කොට මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කිලුටු මානසිකත්වයෙන් ගිනිගත් පෞකාර මේ සමාජයේ පුණ්‍යවන්ත දේශයක් කොට බඩගිනි ඕස්ට්‍රේලියාවේ තියෙන ජනාධිපතිතුමා බඩගිනි කියලා ගම. ලංකාවේ ඌ ගිහිල්ලා හිටියලුනේ අප්පා ඒකේ. ලංකාවේ වැඩට ගිහිල්ලා ඉඳලා අර සුදු ජාතිකයෝ එනකොට ඒකේ බලන්න හැමදාම මෙවුන් කියනවලු බඩගිනි කියලා. අර මිනිස්සු දන්නේ නැහැ බඩගිනි කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒ අයට නමක් තිබ්බලු ඒ අය යම් බඩගිනි පොළට බලන්න කියලා. බඩගිනි වැඩ පොළට බලන්න යම් කියලා ගිහිල්ලා දැන් බඩගිනි ලොකු බෝඩ් එකක් තියෙනවා බඩගිනි කියලා. මම ඔයාලා බඩගිනි කියලා තියෙන්නේ කියලා. ඒ ගමන තමයි කතාව කිව්වේ. මෙවුන් ගිය තැන කණ්ඩ උපන් જાතිය. දිනපතා මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණයට ධර්ම ශ්‍රාවකයෝ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.